ඉතින් සුබ දවසක් කාලේ හැමෝටම අද වෙනස් වෙදිම vlog එකක් ගේන්නේ. වෙනද නම් මම ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරුව ගියා. වෙනද නම් ඉතින් මම ගේන්නේ ඉතාලියේ ඉතින් ඩොකියුමන්ට් සම්බන්ධව නීති රීති සම්බන්ධව නේ ගෙනාවේ. ඉතින් ගොඩාක් කට්ටිය ඉතින් ඒවට බයින කට්ටිය ඉන්නවා, හොඳ කියන කට්ටිය ඉන්නවා. මම මෙහෙමයි, මම කාගේවත් බොරු කියලා මම සල්ලි ගන්නෙ නෑ, මම ඉතාලි ගන්නම කියලා නෑ. මම ඩොකියුමන්ට් වල විස්තර විතරයි මම කියන්නේ. මම කාටවත් එහෙම මේ ගන්නවා කියලා නෑ. ඉතින් මම අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න මම අද පොඩ්ඩක් එළියට යනවා. අපිට සීත කාලේ පටන් ගත්තා. සෝරි, රස්නේ කාලේ පටන් ගත්තා. ඒ කියන්නේ මාස 6ක් සීත කාලේ තිබිලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 2025 ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි සීත කාලේ පටන් ගත්තා. ඊට පස්සේ සීත කාලේ මාස 5ක් 6ක් තිබිලා දැන් ටික ටික ඔන්න සීත කාලේ ඉවර වීගෙන යනවා. දැන් රස්නේ කාලේ පටන් ගත්තා. ඉතින් දැන් චුට්ටක් අවුව වැටෙනවා. දැන් ඉතින් සීතලයි. නැත්නම් නෑ, සීතල තියෙනවා. ඒ වුණාට පොඩ්ඩක් දවල්ට අවුව වැටෙනවා. මහන්සි බයිසිකලේ වදින්නේ. චුට්ටක් ආව එළියට. මෙහි අපි ඉන්න පැත්තේ තනිකරම තියෙන්නේ වගා කරන බිම් තියෙන්නේ. ඉතින් එයාලා කාලෙන් කාලට එයාලට ඕන විදිහට එයාලා දන්නවා මේ කාලෙට මොනවද වගා කරන්න මේ තියෙන්නේ. තිරිඟු පාම් පිටි හදන්න ගන්න තිරිඟු යායව මේ තියෙන තිරිඟු. මේවල තාම මොකුත් වගා කරලා නැහැ. මේව තාම හාලා කරලා බිම හදාගෙන යනවා. මේ පැත්ත තව හාලා කරලා නැහැ. එහා පැත්තේ තියෙන ඇල, එහා පැත්තේ තියෙන ප්‍රධාන පාර. මේ තියෙන ප්‍රධාන පාර වාහන යන පාර. මේ මම යන්නේ බයිසිකල් යන පාර. පයින් ඇවිදින පාර. මේකේ බයිසිකලුයි පයින් යන්න විතරයි පුළුවන්. අරක ප්‍රධාන පාර වාහන විතරයි යන්න පුළුවන්. අපි ඉන්නේ ඉතින් ලස්සන පැත්තක. කඳු තියෙනවා, ඇලවල් තියෙනවා, මේ හැමදේම තියෙනවා. ඉතින් හරි ලස්සනයි. මේකේ මේ තිරිඟු හිටවන්නේ මාස, මොකද තිරිඟු වලට තිරිඟු හැදෙන්න කාලයක් යනවා. එතකොට එයාලා රස්නේ කාලේ ආරම්භ වෙන්න හදද්දිම තිරිඟු දාලා ඉවරයි. එතකොට රස්නේ කාලේ මැද වෙද්දි තිරිඟු හැදිලා තිරිඟු ටික කපනවා. රස්නේ කාලේ පටන් ගැම්මෙන්න රස්නේ කාලේ පටන් ගන්න මාස දෙකක් වගේ යද්දි මාස එකමාරක් විතර වගේ තිරිඟු හැදිලා තිරිඟු කපනවා. කපල වෙලා එයාලා ඉක්මනට නැවත මේක හාලා ඉවර වෙලා ආයෙ පටන් ගන්න වැඩ වගාවක් කරන්න. එක්කෝ මොනවද හිටවන්නේ, බඩේරුඟු හිටවනවා, රටකජු වර්ග, ඔය ග්‍රීන් පීස්, එතකොට ඔය එක එක යට ජාති තියෙන කවුපි යට, ඔය ෆජ්ජෝලි, ඒ වගේ දේවල් හිටවනවා. ඉතින් නොඑක් බීජ යාලා වගා කරන මේක එක දෙයක් නෙමෙයි හිටවන්නේ. යාලා ළඟ ඉක්මනට පළදාවක් ගන්න පුළුවන් දේවල් මාරුට හිටවනවා. වැඩිම කාලයක් යන්නේ මේ තිරිඟු වලට හින්දා යාලා කලින්ම රස්නේ කාලේ එන්නත් කලින් යාලා තිරිඟු ටික හිටවනවා. ඒතර රස්නේ කාලේ මැද වගේ වෙද්දි යාලාට තිරිඟු වල පළදාව ලබා ගන්න පුළුවන් හින්දා ඉතින් මෙහි ගෙවලුත් තියෙනවා. ඈත වලට පේනවා කඳු. ඉතින් මේ විදිහට තමයි ඉතින් යන්නේ. ඉතින් දැන් ඉතින් ගස්වල තාම නම් අර ඈත පේන ගස්වල නම් තාම නටු තියෙන්නේ. මොකද මේ සීත කාලේ පටන් ගද්දි මේ ගස්වල තියෙන සියරම කොළ ටික හැලෙනවා. හැල්ලේ ඉවරලා මේ නටු ටික විතරයි ඉතුරු වෙන්නේ. මේ හැම ගහකම නටු විතරයි ඉතුරු වෙන්නේ. මේ කොළ පාට ගතියක් මේ කිසිම දෙයක් නැහැ. මෙන්න මේ විදිහට නටු විතරයි ඉතුරු වෙන්නේ. දැන් ඔයාලට මේ පේනවා ඇති ගස්වල දැන් චුට්ට මේ දළු දාගෙන මේ දළු දාගෙන එනවා. දැන් මේ කොළ පාට වෙලා තනකොළ වැවිලා මේ දේවල් තියෙන්නේ දැන් රස්නේ කාලේ පටන් ගන්න හින්දා. නැත්තම් අර විදිහට තමයි නටු විතරයි තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා මෙතන ඔය ගස් දෙක කඳු ටික. මම ඉතින් බයිසිකලේ මේක තමයි මගේ පුටාරක, මගේ වාහනේ. මේක තමයි මම වැඩට එන්නේ. හැමදේම කරන්නේ මේකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ලස්සනට දැන් දෙපැත්තේ මේ මල් හැදිලා මේ චෙරි මල් චෙරිද මව චෙරි වගේ තමයි මතක. චෙරි මල් එහෙම කලින්ම හැදෙනවා චෙරි ගස්වල. චිලි එජ්ජි කියලා කියන්නේ මේ නම් චිලි එජ්ජි වගේ තමයි මට මතක විදියට. හරියටම ෂුවර් කරන්න බෑ ඒක. මම ඒ චෙරි මල්ලුත් ඒ වගේ තමයි. මෙහෙ ඉතින් වෙනම කියලා නැතිනම් චෙරි ඔය ඇඹිල්ල, ලංකාවේ ඇඹිල්ල කියන්නේ ඒ දේවල් ඉතින් මේ පාරවල් ලයිනේ තමයි ඉතින් ගස්වල ඔය හැදිලා තියෙනවා. ඉතින් මේ තව තිරිඟු යායක්. ඔය ඈත සේරම තියෙන ලොකු වතු. මේ වත්ත මැද්දේ තියෙන ලස්සන ගෙයක්. ඔය සල්ලිකාර මිනිස්සෝ මේ විදිහට ඉතින් තනි ගෙයක් අරගෙන ලොකු ඉඩමක් අරගෙන තනි ගේ හදාගෙන ලස්සනට ජීවත් වෙනවා. මෙතන හැබැයි තියෙන ඇල පාරක්. ඉතින් ඔය කුණු බක්කේ තියෙනවා. පයින් යන කට්ටියට කුණු දාන්න. මේ පළතුරු තියෙනවා. මම ගෙලිනන්නේ නැහැ.
මේ විදිහට තමයි යාළුවා ජීවිකාව ගෙනියන්නේ. මේ යාළුවා පොඩි පොඩි ජංගල් වල මෙව ඉතින් අර පේන්නේ මිදි. ඔය මිදි හැදීගෙන එනවා. පොඩි පොඩි යල පාරවල් තියෙනවා. ඒ වතුර නම් දැන් ඇරලා නැහැ. ඒ වගේ අත්මින් වලට යන්න. මේක දැන් හාලා තියෙන්නේ ඔය. ආහාරය ඇතත් මොනවද මන්ද පේනවා. හොයන්න බෑ මොනවද ඊට වල තියෙන්නේ කියලා. මේ පැත්තේ කඳු ටික දිනාට පේනවනේ. මම ඉස්සෙල්ලත් පෙන්නුවේ. ලස්සන මේ මෙතන තියෙන්නේ හැ පැත්තේ. මේ පේන්නේ මේ ඇල. මේ ලොකු ඇලක් තියෙන්නේ මේකේ. මේ ඇලේ දිගටම තියෙනවා. මේ ඇලෙන් තමයි මේ පැත්තේ මේ සේරවටම වතුර දෙන්නේ. දැන් රස්නේ කාලේ පටන් ගත්තාම මේවට වතුර නැහැනේ. ඉතින් එයාලා මේ ඇලවල වලින් තමයි වතුර දෙන්න වෙනම මැෂින් වලින් වතුර මොටර වලින් වතුර ගහනවා. මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම් කොහොමද එයාලා වතුර ගහන්නේ කියලා. මේ තාක්ෂණෙත් එක්ක ලංකාව වගේ නෙමෙයි. මෙහි වෙනම තාක්ෂණයක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මිදිගස්. මේ තියෙන්නේ මේ දැන් මේ මිදිගස් වලට අවුරුදු මං හිතන්නේ අවුරුදු 10ක් විතර පරණ මිදිගස්. මෙව්වල රස්නේ කාලේදී මෙව්වල පළදාව අරගෙන මේ ඊට පස්සේ සීත කාලේදී නටු හැලුණා. මේ කප්පදු කරනවා. මේ දැන් ඔය අමතර කප්පදු කරලා තියෙන්නේ. මේ අනිත් තනි ගස් තියෙන්නේ. මේ ප්‍රෙස්කා ගස් තියෙන්නේ. කප්පදු කරලා ඉවරලා ඊට පස්සේ ආයි දළු දාලා රස්නේ කාලේ පටන් ගද්දී ආයි දළු දාලා අලුතෙන් වැල හැදිලා ඒකේ අලුත් පළදාවක් පටන් ගන්නවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයාලට පේනවද? මේ දැන් මෙයාලා ඔය තනි ගෙවල් සල්ලිකාර මිනිස්සුන්ගේ මේ ගෙදර එක්කෙනා මොනවා හරි කරන්න මේ අරන් ගෙනා මොකක් කර මැෂින් එකක් මොකක් තෙල් ගහන හරි මොකක් කර මැෂින් එකක්. මෙතන මේ තියෙන ඇපල් ගස් තියෙනවා, ප්‍රෙස්කා ගස් තියෙනවා. මේවල ඇපල් හැදෙනවා. උන්ටද ගහ පේන්නේ නැත යන ඇපල් හැදෙනවා. මේ තියෙන ප්‍රධාන පාරක් ක්‍රොසින් එක. අපි එහා පැත්තට පයිමු පාර බලලා. මේක යන්න පුළුවන් පයින්නුයි. බයිසිකල් විතරයි අවසර තියෙන යන්න. මේ ගස් ඉතින් තියෙනවා. තාම නම් මෙවල කොළ හැදිලා නැහැ. මොකද තාම ටික දළු දාගෙන දැන් රස්නේ කාලේ පටන් ගන්නනේ. ගෑනු කෙනෙක් පයින් ඇවිදිනවා. මේක ඉතින් ඇවිදිනවා තමයි වැඩේ. මනුස්ස දිගටම ඉතින් වතු තමයි තියෙන. හරි ලස්සනයි ඉතින් මේ පැත්ත. ආල්ට පේන්නේ නැති මම ඔයාලට පෙන්නන්නම් යන ඇලපාර. ඒක ළඟටම ඔයාලට බැලුව හැකි. මේකේ මාළු ඉන්නවා. මාළු බැලුව හැකි. ඒ වගේ දේවල් තියෙනවා මේ තියෙන ඇලපාර ඔය. ඔයාලට පේන්නේ නැති මාළු එහෙම ඉන්නවා. මේ හැබැයි ප්‍රධාන පාර. පාලමක් තියෙනවා. මේ තියෙන ගෙවල් ඔක්කොම තියෙන මේව ඉතින් පරණ වගේ වුණාට මේ වල හිටිකාර තමයි සල්ලිකාරයෝ. මොකද මේ වගේ තනි ගියක් මේ වගේ ලොකු ඉඩම් කෑල්ලක මේ වගේ තන ගියක් ඉන්නවා කියන්නේ ඉතින් සල්ලි තියෙන මිනිස්සු තමයි. වතුරත් නැහැ ගොඩක් වතුරත් අඩුයි. මොකද වතුර වහලා වගේ මං හිතන්නේ තියෙන්නේ. උදාසිකෙන් වැස්සෙත් නැහනේ. වැස්ස නැති හින්දා වහලා වගේ තියෙන්නේ. බලමු සමහරක් දවස් වලට මාළු මේකේ උඩ මතුවෙනවා. ලොකු මාළු. කෆෝ කියලා જાතියක්ද මොකද නම මතක නැහැ. වතුර පාරක් ඇරලා තියෙනවා. මොකද මේ බොර වතුරක් එනවා මෙන්න මේ පැත්තෙන් මේ. වලට පේන අතන මාළුවෙක් දඟලනවා. අන්න අතන මාළුවෙක් දඟලුවා. මේක ඉන්නවා ලොකු මාළු. මේ වතුර චුට්ටක් වගේ පොනොට මෙතනත් ජඹුරයි. එතන මේ මෙන්න මේ මට්ටමට මේ පාර මට්ටමට මෙන්න මේ මට්ටමට එනවා වතුර. මෙන්න මේ මට්ටමට යනවා වතුර. මේ මට්ටමට වතුර එනවා කියන්නේ මේකේ සෑහෙන වතුර ප්‍රමාණයක් යනවා. එතකොට ඉතින් හරි භයානකයි. ලඟ වෙන්නවත් බෑ. මොකද ඇලට වැටුනොත් එහෙම ගොඩ එන්න පොඩ්ඩක් අමාරුයි. මේක තියෙන විදිහට මේ තියෙන අනිත් වතුර වලක් මේකට සම්බන්ධ වෙන. මේ ඉතින් තවත් ඉතින් හාලා තියෙනවා. ආහන යනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් අද දවසේ ගෙවෙන්නේ. සෙනසුරාදා දවස නිවාඩුනේ සතිය දවස් 5 විතරයි වැඩි. ඉතින් සෙනසුරාදා නිවාඩු හින්දා අද තමයි චුට්ටක් ඉතින් එළියට බහින්න නැත්නම් වෙනදට ඉතින් වැඩ ඇරලා එනවා. ගේ ඇතුලේ තමයි එළියට බහින්න බෑ. සීතල වැඩිනේ. දැන් ඉතින් අවුව චුට්ටක් වැටීගෙන දෙනවා. අන්න චුට් සත් දෙන්නෙක් ඉන්න කුරුළු දෙන්නෙක් මොකද මන්ද. මාළුත් ඉන්නවද මන්ද හොයන්න වලට පේන්නේ නැතිව ඉතින්. දැන් ඉතින් මිනිස්සු බයික් ගේනව නේද? සීත කාලට නම් ඉතින් බයික් මෙයාලා පදින්නේ නැහැ. මොකද පදින්න බෑ සීතල වැඩිනේ. රස්නේ කාලට තමයි ඉතින් එයාලා බයිකුත් එළියට ගන්නෙ. එයාලා ඉතින් මේවල මම දන්න තරමින් මෙයාලා ඉතින් බයික් වලට ඉන්ෂුරන්ස් එක දාන්නෙත් මාස 6ක්
වගේ තමයි මාස 6යි මාස 6ක් නෑ ආයි මාස 6ක් දාන මොකද රස්නේ කාලේ මාස 6 විතරනේ යාළ එලීට ගන්නේ බයික් එක සීත කාලේ මාස 6 බයික් ඇතුලේ එලීට ගන්න ඒතර යන්න අමාරුනේ සීත කාලේ හින්දා ඉතින් මේ තින් ලොකු සිමෙන්ති හදන ෆැක්ටරි කොන්ක්‍රීට් හදන ෆැක්ටරියක් සිමෙන්ති නෙමෙයි කොන්ක්‍රීට් හදන ෆැක්ටරියක් මෙතන උනුත් එහා පැත්තට පයින්න ඕන මේ පාරෙන් හයිවේ එක ගන්න තැනක් මෙතන මේ ඊට පස්සේ මෙහි අවදානමක් නැහැ අපි ගහයිර ගාවට ආව නම් එන ඕනම වාහනයක් නවත්තනවා ඒක තමයි මෙහි හැටි ආයේ අපි බලන් ඉන්න දෙයක් නැහැ අපිට මේ වාහනේ එයි කියලා මාළු වගේ දඟලනවා බලන්න මම ඔයාලට පෙන්නන්න මාළුද කියලා ඔයාලට හරියටම පෙන්නන්න අම්මා ඔව් මාළු තමයි ඔයාලට මේ පේනවා ඇති මේ දඟලන මාළු අර පේනවනේ මේ මාළුවයි මේක ඉන්නවා ලොකු මාළු අන්න අතනත් එකක් ඉන්නවා අර ඔයාලට පේනවා ඇති අන්න අතන අර මෙන්න මෙතන ඉන්න මාළුවෙක් පේනවනේ මේ මාළු ඉතින් බිලි බාල ඇල්ලුවේ හැකි බිලි බාන්න කියලා නිකන් බිලි බාන්න බෑ ලයිසන් එකක් තියෙනවා ගන්න අන්න මාළු දෙන්නෙක් අතන උඩට ඇවිල්ලා ඔයාලට පේනවද මේ මාළු දෙන්නෙක් ඉන්නවා මෙතන මේ භාගයක් උඩ භාගයක් අතුරේ ඉතින් ওই මාළු ඇල්ලුවේ හැකි ඉතින් මේ ලයිසන් එකක් තියෙනවා ගන්න යුරෝ 35ක් විතර වගේ වෙන්නේ ලයිසන් එක අවුරුද්දක් වළංගුයි ලයිසන් එක ඉතින් බිලි පිටි දෙකක් දැම්ම හැකි ලයිසන් එකට ඉතින් බිලි බාන්න පුළුවන් ගොඩක් කට්ටිය ලයිසන් ගන්න ඇවිල්ලා චෙක් කරුවොත් තමයි ඉතින් ලයිසන් එක පෙන්නන්න තියෙන්නේ පේනවද මාළු ඉන්නවා 1යි 2යි 3යි 4යි ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ටිකේම ඉන්නේ මාළු ඔය මාළු 4 දෙනෙක් 5 දෙනෙක් විතර වගේ ඉන්නවා ඔයාලට පේනවද මම තව ටිකක් ලං කරලා පෙන්නන්න මේ මෙතන ඉන්නවා මෙන්න මාළු දෙන්නෙක් ඔය එතන දෙන්නෙක් ඉන්නවා ගහගෙන යනවා රහත් මාළු අර ගහගෙන යනවා එහාට මාළු දැක්ක නේද ඔය මාළු අල්ලගෙන ඇවිල්ලා ඉතින් කෑවේ හැකි මේ තනකොළ පේනවනේ වෙවිලා තියෙන තරම් මේ වතින් සියරම කපලා විසික් කරලා දානවා ඉතින් ඔව් වැටෙනවා මේ සිමෙන්ති ෆැක්ටරිය මෙතන මේ සිමෙන්ති කියන්නේ කොන්ක්‍රීට් හදන ෆැක්ටරිය මෙතන තියෙන ඉතින් අද දවස ඔහොම තමයි ගෙවෙන්නේ ඉතින් මම කිලෝමීටර් මේ වෙද්දි මම මගට අවිල්ලා තමයි වීඩියෝ ගත්තේ ඔයාලට මේ කිලෝමීටර් 3ක් 4ක් විතර කිට්ටු වෙන මම ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි තව ඉස්සරහට ගිහලා තව චුට්ටකින් ආපහු හැරලා යනවා ඔයාලට මම අනිත් වීඩියෝ එකේ පෙන්නන්නම්කෝ මේකේ මේ පාර තියෙනවා වතුර බොන්න තැන් එතකොට ගිමන් හරියක මහන්සි වුණාම නවතින්න තැන් තියෙනවා ඉඳ ගන්න පුටු තියෙනවා වතුර බොන්න වතුර ටැප් ලයින් තියෙනවා බොන්න විතරයි ගන්න පුළුවන් ඒ වගේ හැම පහසුකම් ඉතින් මේ හදලා තියෙන්නේ ඕක තමයි ඉතින් විස්තරේ මම ඔයාලට දැන් අලුත් වීඩියෝ ගේන්නම් ඩොකියුමන්ට් සම්බන්ධවම හැම වෙලේම ගේන්නේ නැහැ ඉතින් දැන් ඒ සම්බන්ධව කරන්නත් බෑ කරලා වැඩකුත් නැහැ මොකද මේ ඩොකියුමන්ට් සම්බන්ධව කෙරුවා කියලා වීඩියෝස් කෙරුවා කියලා ඉතින් එයාලා ඔකොල හම්බෙන අයත් නැහැ හම්බුනාට විස්තරයක් හරියට හොයාගන්නත් නැහැ රජයත් පිස්සු කෙලිනවා ඉතින් ඒ හින්දා ඉතින් බලමු අපි මේ තියෙන ෆැක්ටරි මේ සියරම තියෙන ෆැක්ටරි වැඩ කරන ෆැක්ටරි මේ ඉතින් මිනිස්සු ගොඩක් කට්ටිය ඉතින් ෆැක්ටරි වල තමයි වැඩ කරන්නේ යකඩ ෆැක්ටරි තියෙනවා වාහන හදන ওই වගේ ෆැක්ටරි තමයි තියෙන්නේ ප්ලාස්ටික් හදන ෆැක්ටරි මේ තිරිඟු වගාවක් ඉතින් මම ඔයාලට තව අලුත් වීඩියෝ එකකින් එන්න දැන් මේ වගේ සාමාන්‍ය මම එලිට ඇවිදින්න දෙද්දි වෙනස් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් මේ වගේ වීඩියෝ ඉස්සරහට කරන්නද නැත්නම් ඩොකියුමන්ට් සම්බන්ධවම කරන්නද කියන එක ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ ප්‍රතිචාරات එක්ක මම කරන්නම් වීඩියෝ දාන්න එපා නම් නොදා ඉන්න නැත්නම් මේ වගේ වීඩියෝ දානවා නම් එහෙම දාන්නම් නැත්නම් ඩොකියුමන්ට් සම්බන්ධවම කරනවා නම් මම එහෙම කරන්නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාලා තියන්න ඉතින්
මගේ වීඩියෝ එක බලුවා නම් අවසන් වෙනකම් වලට ඉතින් ගොඩක් ස්තුතියි. අයත් අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. අද කට්ටියම එහෙනම් ජය වේවා.